නමෝ බුද්ධාය. ආයුබෝවන් පින්වත් දහම් මිතුරු දෙවියනි. අද අපි කතා කරන්න යන්නේ ඊටාම දුෂ්කර, ඊටාම සෙන්සිටිව්, නමුත් අපේ සමාජය අද මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් ගැනයි. මෑතකදී අපේ රටේ සිදු වූ සිදුවීමක් ගැන බොහෝ දෙනෙක් දන්නවා. තරුණයෙක් අන්තර්ජාලය භාවිත කරමින් විශ්වාසය අනිසි ලෙස භාවිතා කර වංචාවෙන් අන්තරංග අන්තර්ගතය ලබාගෙන එය අන්තර්ජාලයේ ලීක් කළ සිදුවීමක්. මේ වගේ සිදුවීම් ගැන කතා කරන්න අපි බය වෙන්නේ නැහැ. ඇයි? 1. පීඩිතයන්ට සහයෝගය අවශ්‍යයි. ඔවුන් තනිව දුක් විඳිය යුතු නැහැ. 2. සමාජය දැනුවත් විය යුතුයි. මේ අපරාධ වළක්වන්න ඕන. 3. වැරදිකරුවන්ට වගකීම පිළිගැනීම අවශ්‍යයි. 4. සමාජයට හීලිං අවශ්‍යයි. අපි මේ ගැටලුව ඇඩ්‍රස් කළ යුතුයි. අද මේ දේශනාවෙන් අපි බලන්න යන්නේ 1. වැරදි හඳුනා ගැනීම. කැට්ෆිෂිං සහ ඔන්ලයින් ඩිසෙප්ෂන් කියන්නේ මොකක්ද? රිවෙන්ජ් පෝන්, එහෙමත් නැත්නම් non-consensual intimate image sharing. බුදුදහමේ කොමන ශීල උල්ලංඝනය වෙනවාද? 2. පීඩිතයන්ට පණිවිඩය. ඔබ වැරදි කරු නොවේ. හීලිං සහ රිකවරි. නීතිමය අයිතිවාසී. මානසික සුවය ලබා ගැනීම. 3. වැරදිකරුවන්ට පණිවිඩය. කර්ම විපාක, වගකීම පිළිගැනීම, සමාව ඉල්ලා සිටීම, රීහැඩිටේෂන්. 4. සමාජයට පණිවිඩය. වික්ටිම් බ්ලේමිං නතර කිරීම. ඔන්ලයින් සේෆ්ටි. අපේ දරුවන් ආරක්ෂා කිරීම. කලෙක්ටිව් හීලිං. 5. වැළැක්වීම. දෙමව්පියන්ට උපදෙස්. තරුණයන්ට අවවාද. රෙඩ් ෆ්ලෑග්ස් හඳුනා ගැනීම. වැරදි හඳුනා ගැනීම මේ කොච්චර බරපතලද? 1. කැට්ෆිෂිං. වංචාකාර අනන්‍යතා. කැට්ෆිෂිං කියන්නේ ව්‍යාජ අනන්‍යතාවක් නිර්මාණය කර අන්තර්ජාලයේ මිනිසුන් රැවටීම. බොරු නම්, බොරු පින්තූර, බොරු තොරතුරු භාවිතා කිරීම. විශ්වාසය ගොඩනගා ඒ විශ්වාසය අනිසි ලෙස භාවිතා කිරීම. හානිකර අරමුණු සඳහා මිනිසුන් හසුරවා ගැනීම. මේ සිද්ධියේදී සිදු වූ දේ. තරුණයෙක් ව්‍යාජ පුද්ගලයින් බවට පෙනී සිටියා. පාසල් ගුරුවරුන්ගේ විශ්වාසය ලබා ගත්තා. ඒ විශ්වාසය භාවිත කරමින් වංචාවෙන් ඉන්ටිමේට් කන්ටෙන්ට් ලබා ගත්තා. පසුව එම කන්ටෙන්ට් ලීක් කළා. රිවෙන්ජ් පෝන්. බුදුදහමේ මුසාවාදය. මේක පංචශීලයේ 4 වන ශීලය, මුසාවාද වෙරමණී උල්ලංඝනය කිරීමක්. මුසාවාදය කියන්නේ හුදෙක් බොරු කීම විතරක් නෙමෙයි. වංචා කිරීම, රවටා ගැනීම, ව්‍යාජ අනන්‍යතා භාවිතා කිරීම, විශ්වාසය බිඳ දැමීම. බුදුරජාණන් වහන්සේ කියනවා මුසාවාදයේ විපාක. මුසාවාදී නිරයං උපේති. බොරු කියන්නා නිරයට යනවා. මුසාවාදයේ විපාක. කිසිවෙකු විශ්වාස නොකරයි. සමාජ අපහාසය, මානසික වේදනා, නිරය ගතිය. රිවෙන්ජ් පෝන් කියන්නේ කැමැත්තකින් තොරව පෞද්ගලික අන්තරංග ඉමේජස් හෝ වීඩියෝ බෙදා හැරීම. හානි කිරීමේ, නින්දා කිරීමේ,
පලිගැනීමේ අරමුණින් එය කිරීම. පීඩිතයාගේ ජීවිතය විනාශ කිරීමට උත්සාහ කිරීම. මේක නීතියෙන් අපරාධයක්. ශ්‍රී ලංකාවේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් 2024 යටතේ අපරාධයක්. කම්පියුටර් ක්‍රයිම්ස් ඇක්ට් යටතේ දඬුවම් ලැබී. වසර 5ක් 10ක් දක්වා සිරු දඬුවම්. රුපියල් ලක්ෂ 10ත් 50ත් අතර දඩමුදල් ලැබී. මේක බුදුදහමේ කාමේසු මිච්ඡාචාරය උල්ලංඝනය කිරීමක්. මේක තුන්වන සීලය කාමේසු මිච්ඡාචාරා වේරමණී උල්ලංඝනය කිරීමක්. කාමේසු මිච්ඡාචාරය කියන්නේ අනිසි ලිංගික හැසිරීම, වංචාවෙන් ලබාගත් ලිංගික සම්බන්ධතා, අන්‍යයන්ගේ පෞල් විනාශ කරන ක්‍රියා, ලිංගික අන්තර්ගතය අනිසි ලෙස බිදා හැරීම. විපාක: පෞල් බිඳ වැඩීම, සමාජ නින්දාව, මානසික ට්‍රෝමා, නීතික ප්‍රතිවිපාක, අපායගාමී කර්ම. තුන්වැනි වැදගත්ම කරුණ වික්ටිම් බ්ලේමිං නතර කරන්න. අපි පැහැදිලිව කියමු. පීඩිතයන් ඔද ගුරුවරු වැරදි කළේ නැහැ. බොහෝ දෙනෙක් අහනවා, ඇයි ඔවුන් වීඩියෝ කෝල්ස් වලට එකග වුණේ? ඔවුන් වඩාත් ප්‍රවේශම් විය යුතු නෙමෙයිද? ඔවුන් නොදන්නවද ඔන්ලයින් රිස්ක්ස්? මේ ප්‍රශ්න වැරදි. මේක වික්ටිම් බ්ලේමිං. සත්‍ය තමයි. 1. ඔවුන් රවටා ගන්න ලද්දේය. ව්‍යාජ අනන්‍යතාවකින්. ඔවුන් වංචා කරන ලද්දේය. හුරතල් පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින්. ඔවුන්ගේ විශ්වාසය අනිසි ලෙස භාවිතා කරන ලද්දේය. ඔවුන්ගේ කන්සෙන්ට් නොමැතිව කන්ටෙන්ට් බෙදන ලද්දේය. වැරදිකරු කවුද? එක පුද්ගලයා, වංචා කළ පුද්ගලයා, බොරු කී පුද්ගලයා, විශ්වාසය බිඳ දෙමු පුද්ගලයා, කන්ටෙන්ට් ලීක් කළ පුද්ගලයා, හානි කිරීමට චේතනාවෙන් කටයුතු කළ පුද්ගලයා. බුදුදහමේ වචනයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා, නහි වේරේන වේරානි සම්මන්තිධ කුදාචනම්. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. වික්ටිම් බ්ලේමිං කියන්නේ පීඩිතයන්ට තවත් වේදනාවක්, වැරදිකරුවාගේ වගකීම අඩු කිරීමක්, සමාජයට වැරදි පණිවිඩයක්. අපි කරන්න ඕන පීඩිතයන්ට සහයෝගය දක්වන්න. වැරදිකරුවාට accountability නැති කරන්න. සමාජය හීල් කරන්න. පීඩිතයන්ට පණිවිඩය. මේ කොටස විශේෂයෙන් අවධානයෙන් අසන්න. ඔබ හෝ ඔබ දන්න කෙනෙක් මේ වගේ දෙයකට ගොදුරු වුණා නම්. පළවෙනි එක. ඔබ වැරදිකරු නොවේ. මුලින්ම තේරුම් ගන්න ඕන වැදගත්ම කරුණ. ඔබ වැරදි කළේ නැහැ. ඔබව රවට්ටා ගත්තා. ඔබ හිතන්න පුළුවන්, මම මෝඩයෙක්. මම අනාරක්ෂිතව හැසිරුණා. මම වඩාත් ප්‍රවේශම් විය යුතුයි. මේක මගේ වරද. නෑ, මේ ඔබේ වරද නොවේ. වැරදි කළේ ඔබව රවට්ටාගත් පුද්ගලයා. ඔබේ විශ්වාසය අනිසි ලෙස භාවිතා කළ පුද්ගලයා. ඔබේ කන්සෙන්ට් නොමැතිව කන්ටෙන්ට් ලීක් කළ පුද්ගලයා. බුදුදහමේ කරුණාව. බුදුරජාණන් වහන්සේ කියනවා, සබ්බේ සත්තා අවේරා හොන්තු. සියලු සත්වයෝ වෛරයෙන් මිදෙත්වා. ඔබටත් කරුණාව අවශ්‍යයි. තමන්ටම කරුණාව, self compassion. තමන් දොස් කීම නතර කරන්න. තමන්ට සමාව දෙන්න. 2. හීලිං, සුවය ලබා ගැනීම. මානසික සුවය ලබා ගන්න පියවර. වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ට්‍රෝමා විශේෂඥ කවුන්සලර් කෙනෙක් හමු වෙන්න.
PTSD ප්‍රතිකාර, මානසික සුවය සඳහා තෙරපි, support groups, ශ්‍රී ලංකාවේ resources, National Institute of Mental Health NIMH 0112 669 6567 සුමිත්‍රයෝ 24/7 helpline 0112 669 29009 1926 මානසික සෞඛ්‍ය උපදේශන මධ්‍යස්ථාන 2 විශ්වාසදායක අය සමග කතා කරන්න. පවුලේ අය, සමීප මිතුරන්, ආගමික නායකයන්, හාමුදුරුවෝ, වෘත්තීය කවුන්සලර්ස්. 3 බුදුදහමේ භාවනා භාවිත කරන්න. මෛත්‍රී භාවනාව, loving kindness. තමන්ටම මෛත්‍රී කරන්න. මම සතුටින් ජීවත් වෙන්න. මම දුකින් මිදෙන්න. මම මේ ට්‍රෝමා එකෙන් රිකවර් වෙන්න. මම තමන්ට සමාව දෙන්න. එතකොට අනුන්ටත් වැරදිකරුවාට පවා ඔහුත් සතුටින් ජීවත් වෙන්න. ඔහුත් තමන්ගේ වරද තේරුම් ගන්න. ඔහුත් වෙනස් වෙන්න. මේකෙන් හිතේ තියෙන කේන්තිය අඩු වෙනවා. තමන් සංසුන් වෙනවා. රිකවරින් ඉක්මන් වෙනවා. අනිච්ච භාවනාව, impermanence. මේ තත්වයද වෙනස් වෙනවා. මේ දුක ස්ථිර නෙමෙයි. කාලයත් එක්ක වේදනාව අඩු වෙනවා. මම මේකෙන් රිකවර් වෙන්න පුළුවන්. 4 දෛනික චර්යාව පවත්වාගෙන යන්න. නිතරම කන්න, නිදාගන්න, ව්‍යායාම කරන්න, ස්වභාව ධර්මය සමග වේලාව ගත කරන්න, ආගමික ක්‍රියා කරන්න, පින්කම්, විහාරයාම. 3 නීතිමය අයිතිවාසිකම්. ඔබට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. 1 පොලිසියට පැමිණිල්ලක් කරන්න. සයිබර් ක්‍රයිම් යුනිට්, පොලිස් ඉමර්ජන්සි 119, සයිබර් ක්‍රයිම් ඩිවිෂන් 011 442 111. 2 ඔන්ලයින් සේෆ්ටි කමිෂන් වෙත පැමිණිල්ලක්. වෙබ්සයිට් onlinesafety.gov.lk. හොට්ලයින් 011 213 136. ඊමේල් info@onlinesafety.gov.lk. 3 කන්ටෙන්ට් ඉවත් කරවා ගැනීම. ලීක්ඩ් කන්ටෙන්ට් ඇති වෙබ්සයිට් වලට නෝටිසස් යවන්න. Google, Facebook වැනි ප්ලැට්ෆෝම්ස් වලට රිපෝට් කරන්න. ලීගල් ඇක්ෂන් හරහා කන්ටෙන්ට් රිමියව් කරවා ගන්න. 4 නීතිමය රිප්‍රසන්ටේෂන්. විශේෂඥ නීති ලෝයර් කෙනෙක් සොයාගන්න. සයිබර් ක්‍රයිම් වලට පළපුරුද්ද ඇති, වික්ටිම් රයිට්ස් ගැන දන්නා සහ කම්පැෂනේට් සහ සපෝටිව්. වැදගත්. ඔබට නීතිමය ක්‍රියාමාර්ග ගන්න අයිතියක් තියෙනවා. ඔබ කල යුතු නෑ කියලා හිතන්න එපා. පවුලේ අයට පණිවිඩය. ඔබේ දියණිය, පුතා, සහෝදරිය, මිත්‍රිය මේ වගේ දෙයකට ගොදුරු වුණා නම් කරන්න ඕන 1 සපෝට් වෙන්න. මේක ඔයාගේ වරද නෙමෙයි කියන්න. මම ඔයා සමග ඉන්නවා කියන්න.
අන්කන්ඩිෂනල් ආදරය දක්වන්න. 2. බ්ලේම් නොකරන්න. ඇයි ඔයා එහෙම කළේ කියන්න එපා. ඔයා වඩාත් ප්‍රවේශම් විය යුතුයි නේද කියන්න එපා. පාස්ට් ගැන ජජ්මන්ට් එකක් නොකරන්න. 3. ප්‍රොෆෙෂනල් උදව් ලබා ගන්න. කවුන්සලර් කෙනෙක් හමු වෙන්න. තෙරපි සඳහා සපෝට් කරන්න. හීලිං ජර්නි එකේදී පැත්තෙන් ඉන්න. 4. ප්‍රයිවසි ආරක්ෂා කරන්න. මේ ගැන අනවශ්‍ය අයට කියන්න එපා. සෝෂල් මීඩියාවල ෂෙයා කරන්න එපා. පීඩිතයාගේ අනන්‍යතාව ආරක්ෂා කරන්න. බුදුදහමේ මෙත්තා. බුදුරජාණන් වහන්සේ කියනවා මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ. මව තමන්ගේ එකම දරුවා ආරක්ෂා කරන්නාසේ සියලු සත්වයන්ට මෛත්‍රී කළ යුතුය. ඔබේ දරුවා ආදරණීයයා ආරක්ෂා කරන්න. මෛත්‍රියෙන්, කරුණාවෙන්, අවබෝධයෙන්, ජජ්මන්ට් නැතිව වැරදිකරුවන්ට පණිවිඩය. දැන් අපි කතා කරමු වැරදි කළ පුද්ගලයා ගැන. 1. කර්ම විපාක. ඔබ එස්කේප් වෙන්න බැහැ. කර්ම නියාමය කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා නතං කම්මං කතං නස්සති. කල කර්මය නැති වෙන්නේ නැහැ. ඔබ කළ වැරදි. 1. මුසාවාදය, බොරු කීම, ව්‍යාජ අනන්‍යතාවක් නිර්මාණය කිරීම, බොරු නම්, බොරු තොරතුරු භාවිතා කිරීම, විශ්වාසය බිඳ දැමීම. විපාක කිසිවෙකු ඔබව විශ්වාස නොකරයි. සමාජයෙන් නෙරපා හැරීම, මානසික වේදනා, නිරය ගතිය. 1. කාමේසු මිච්ඡාචාරය, වංචාවෙන් ලිංගික අන්තර්ගතය ලබා ගැනීම, පෞල් විනාශ කිරීම, අන්‍යයන්ගේ ජීවිත විනාශ කිරීම. විපාක පෞල් සම්බන්ධතා බිඳ වැටීම, සමාජ නින්දාව, අපායගාමී කර්ම. 1. හිංසාව, මානසික හිංසාව, රිවෙන්ජ් පෝන් ලීක් කිරීම, පීඩිතයන්ට මානසික ට්‍රෝමා, ජීවිත විනාශ කිරීම. විපාක දරුණු කර්ම විපාක, නීතිමය ප්‍රතිපාක, සමාජ අපවාදය. මතක තබා ගන්න. ඔබ හිතන්න පුළුවන් මම හොඳින් පැනලා ගියා. කිසිවෙකු ජනගන්නේ නැහැ. මට කිසිම දඩුවමක් නැහැ. ඒත් කර්මය එස්කේප් වෙන්න බෑ. අද නැතත් හෙට, මේ ජීවිතයේ නැතත් ඊළඟ ජීවිතේ. කර්ම විපාක නොවලක්විය හැකි. 2. වගකීම පිළිගැනීම. ඔබ කළ යුතු දේ. 1. වරද පිළිගන්න. පළමු පියවර තමයි තමන්ගේ වැරදි පිළිගැනීම. මම වැරදි කළා. මම අනුන්ට හානි කළා. මම වගකී යුතුයි. ජස්ටිෆිකේෂන්ස් නතර කරන්න. ඔවුන් මෝඩයි. ඔවුන් එකඟ වුණා. මම විනෝද වෙන්න කළා. 2. නීතියට යටත් වෙන්න. පොලිසියට යන්න. කන්ෆෙෂන් එකක් දෙන්න. නීතිමය ප්‍රතිවිපාක බාර ගන්න. 3. පීඩිතයන්ට සමාව ඉල්ලන්න. ධර්මානුකූල සමාව ඉල්ලීමක්. පබ්ලික්ව හෝ ප්‍රයිවට්ව පීඩිතයන්ට කැමති විදිහට. අවංකව හා අවංකව. යලි නොකරන බවට සහතිකය. සිදු වූ හානිය ගැන පසුතැවිල. බුදුදහමේ පුබ්බේ කරන. පුබ්බේ කරන කියන්නේ කලවරදී සැහැල්ලු කර ගැනීම. පුබ්බේකතං පාපං. පෙර කල පව සැහැල්ලු කර ගැනීම. 1. පාපය දසුන් කිරීම. වරද දැකීම. 2.
පට්ටානුරුප කම්ම කිරීම, හොඳ කර්ම කිරීම. 3. සංවර පඤ්ඤා, නැවත නොකිරීමට තීරණය කිරීම. 4. වෙනස් වීම, රීහැබිලිටේෂන්. ඔබට වෙනස් වෙන්න පුළුවන්. බුදුදහම කියනවා සෑම කෙනෙකුටම වෙනස් වෙන්න, පිරිසිදු වෙන්න පුළුවන් කියලා. අංගුලිමාල තෙරුන්ගේ උදාහරණය. අංගුලිමාල කවුද? 999 දෙනෙක් මරපු ඝාතකයෙක්. සමාජයේ වඩාත්ම භයානක තැනැත්තා. සියලු දෙනා බය වූ අපරාධකරු. ඒත් බුදුන් වහන්සේ උන්ව පැවිදි කළා. උන් තමන්ගේ වැරදි පිළිගත්තා. දැඩි පසුතැවිල්ලක් වුණා. භාවනාවෙන් සිත පිරිසිදු කරගත්තා. අවසානයේ අරහත් ඵලය අවබෝධ කළා. ඔබටත් පුළුවන්. 1. වැරදි පිළිගන්න. 2. පසුතැවිල්ල දැනීම. 3. වගකීම භාරගන්න. 4. පීඩිතයන්ට සමාව ඉල්ලන්න. 5. වෙනස් වෙන්න තීරණය කරන්න. වෙනස් වෙන්න පියවර. 1. මානසික ගැටලු හඳුනා ගැනීම. 2. ධර්ම අධ්‍යයනය. හාමුදුරුවන් හමුවීම, බුදුදහම ඉගෙන ගැනීම, සදාචාරය වර්ධනය කරන්න. 3. සමාජයට සේවය, අනුන්ට උපකාර කරන්න. 4. ඔන්ලයින් සේෆ්ටි ඇඩ්වොකසි වලට දායක වෙන්න. තරුණයන්ට නිවැරදි මාර්ගය පෙන්වන්න. සමාජයට පණිවිඩය. පීඩිතයන්ට දොස් කිවීම. මේක වැරදි. බුදුදහමේ කරුණාව වචිනවා. අපි කළ යුතු දේ පීඩිතයන්ට සපෝට් කරන්න, දොස් නොකියන්න, කරුණාව දක්වන්න, උදව් පිරිනමීම, වැරදිකරුමන්ට වගකීම, නීතිමාර්ගකීය ක්‍රියාමාර්ග, සමාජ ආකල්ප වෙනස් කරන්න. 2. වැළැක්වීම. අපේ දරුවන් ආරක්ෂා කරමු.